තෙරුවන් සරණයි වාසනාවන්ත සදහවත් පින්වත්නි, අපි එකිනෙකා අතරේ අදහස්, අවශ්‍යතා, ඒ වගේම සහභාගීත්වයන් බෙදා හදා ගැනීමේ ස්ථානයක් තමයි මේ සමාජය කියලා කියන්නේ. නොයෙක් අදහස් දරන, මතවාද දරන, නොයෙක් අවශ්‍යතා තිබෙන විවිධාකාර පුද්ගලයන් සමග කටයුතු කරන්න සිද්ධ වෙනවා අපි මේ සමාජයේ ජීවත් වෙනකොට. අපිට මේ සමාජයෙන් වෙන් වෙලා තනිව ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. කුමන හෝ ආකාරයකින් අපි හැම කෙනෙකුටම මේ සමාජයත් සමග එකතු වෙලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. අන්න එහෙම මේ සමාජයත් එක්ක එකතු වෙලා කටයුතු කරද්දී අපිට ඊ타මත්ම වැදගත් වෙන දෙයක් තමයි අපි අතරේ තිබෙන සම්බන්ධතා සාර්ථකව යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාම පිණිස උපකාර වෙන දෙයක් තමයි කරුණාව. අපි අද කතා කරන්නේ අන්න ඒ ගැන, කරුණාව ගැන. කරුණාව කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන අපි. ඒ වගේම කරුණාව නැති නිසා අපිට සිද්ධ වෙන අයහපත මොකක්ද කියලත් දැනගන්න ඕන. ඒ වගේම තමයි කරුණාව ඇති කරගන්නේ කොහොමද කියලත් අපි දැනගන්න ඕන. ඒ වගේම කරුණාව ඇති කර ගැනීම තුළින් අපට සිද්ධ වෙන යහපත මොකක්ද කියලත් අපි දැනගෙන තියෙන්න ඕන. අන්න එහෙම වුණොත් තමයි අපිට මේ කරුණාව නැමැති උතුම් ගුණය අපේ ජීවිතය තුළ දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි අද මේ ගැන කතා කරමු, මේක පැහැදිලි කරගනිමු. කරුණාව කියන්නේ ඇත්තටම මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කරුණාව කියන්නේ අනෙත් කෙනාගේ දුකට අකමැති බව. කරුණාව කියන්නේ මොකද්ද? අනෙකාගේ දුකට අකමැති බව. මේක තමයි කරුණාව කියන්නේ. මෙන්න මේ කරුණාව නැමැති ගුණය අපේ ජීවිත තුළ නැති වුණොත් මොකද්ද සිද්ධ වෙන්නේ? අන්න එතනදි තමයි සිද්ධ වෙන්නේ අනිත් කෙනාගේ විපත ප්‍රාර්ථනා කරනවා. අනිත් කෙනාගේ දුක ප්‍රාර්ථනා කරනවා. ඒක දැකලා සතුටු වෙනවා. අනිත් කෙනාගේ විපත දුක දැකලා සතුටු වෙනවා. ආන්නේ ඒක අපේ ජීවිත තුළ අඩු වැඩි වශයෙන් තිබෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? අපේ සිත තුළ හිංසාකාරී සිතිවිලි ඇති වෙනවා. මොනවද ඇති වෙන හිංසාකාරී සිතිවිලි? අපිට අසාධාරණයක්, වංචාවක් යම් කෙනෙක් කළොත්, අපිට යම් කෙනෙක් අභියෝග කළොත්, අපි අපරාධ කළොත්, අපේ දෙයක් පැහැරගත්තොත්, අපිට නින්දා පහාස කළොත්, අපට අලාභයක් කළොත්, ආන්නේ එබඳු පිරිස නැසෙත්වා වෙනසෙත්වා කියලා අපි හිතනවා. හිතනවා විතරක් නෙමෙයි, වචනෙනුත් කියනවා හොඳක් නම් වෙන්න එපා, හොඳක් නම් වෙන්න එපා කියලා මෙහෙම කියනවා. මට කරපු දෙයට ඔහොම වෙලා මදි. තව කෙනෙකුගේ විපතක් දැක්කාම මෙහෙම හිතනවා. මෙහෙම හිතනවා, ඒ වගේම කියනවා. ඒ සිතිවිලි එන්නේ කොතනින්ද? ඒ වචන එන්නේ කොතනින්ද? අන්න කරුණාව නැති සිතින්. කරුණාව නැති සිතින් තමයි අනෙත් කෙනාගේ විපත පතන්නේ. අනෙත් කෙනාගේ විනාශය පතන්නේ. අනෙත් කෙනාගේ දුක පතන්නේ කරුණාව නැති නිසා.
ඔය විදිහට සිතින් සිතනවා හිංසාකාරී සිතිවිලි ඊළඟට එතනින් නවතින්නේ නැහැ. වචනේනුත් කතා කරනවා. අනෙත් කෙනාව වෙහෙසට පත් කරවන, පීඩාවට පත් කරවන වචන, සමච්චලයට ලක් කරන වචන, සිත් රිදවන වචන. මේ විදිහට අනෙත් කෙනාගේ විපත වෙනුවෙන් අනෙත් කෙනාගේ දුක පිණිස හේතු වන වචන පිට කරනවා. ඒ විතරක් නෙමෙයි. අනෙක් කෙනාව වෙහෙසට පීඩාවට දුකට පත් කරන්න කයින් ක්‍රියා කරනවා. එකට එක කරනවා, පලිගන්නවා, රිදවනවා. නොයෙක් විදිහට තමන්ගේ කායික ක්‍රියාව යොදවනවා අනෙක් අයගේ විපත වෙනුවෙන්, අනෙත් අයගේ දුක පිණිස. මේක සිද්ධ වෙන්නේ කුමක් නිසාද? මේක සිද්ධ වෙන්නේ කරුණාව නැති නිසා. අනෙත් අයගේ දුක දැකලා ඒ දුකට අකමැති බව තමන් තුළ නැති නිසා. අනෙක් ආගේ දුක තමන්ට සතුටට හේතුවක්. අනෙකාගේ විපත තමන්ට සතුටට හේතුවක්. ඒක දිහා බලලා සතුට වෙනවා, හිනහ වෙනවා. අන්න එබඳු සිතක් නම් ඔබට තිබෙන්නේ ඔබ තුල කරුණාව නැමැති ගුණය නැහැ. තේරුණාද? කරුණාව නැමැති ගුණය ඔබ තුල නැහැ. කරුණාව නැති වුණාම සමහර දෙමව්පියන් දරුවන්ගේ විපත ප්‍රාර්ථනා කරනවා. සමහර දරුවෝ දෙමව්පියන්ගේ විපත ප්‍රාර්ථනා කරනවා. සමහර සහෝදරයින්ගේ විපත ප්‍රාර්ථනා කරනවා. සැමියා බිරිඳගේ විපත ප්‍රාර්ථනා කරනවා. බිරිඳ සැමියාගේ විපත ප්‍රාර්ථනා කරනවා. ගුරුවරයා ශිෂ්‍යයාගේ විපත ප්‍රාර්ථනා කරනවා. ශිෂ්‍යයා ගුරුවරයාගේ විපත ප්‍රාර්ථනා කරනවා. රෝගියා වෛද්‍යවරයාගේ විපත ප්‍රාර්ථනා කරනවා. වෛද්‍යවරයා රෝගියාගේ විපත ප්‍රාර්ථනා කරනවා. මහජනතාව පාලකයින්ගේ විපත ප්‍රාර්ථනා කරනවා. පාලකයින් මහජනතාවගේ විපත ප්‍රාර්ථනා කරනවා. බලවතා දුබලයාගේ විපත ප්‍රාර්ථනා කරනවා. දුබලයා බලවතාගේ විපත ප්‍රාර්ථනා කරනවා. මේ විදිහට සමාජයේ පුරාම මේ කරුණාව නැතිකම නිසා සියලු දෙනාම පීඩා විඳිනවා. මේ කරුණාව නැති නිසා සියලු දෙනාම සතුටින් නෙමෙයි ඉන්නේ. පීඩාවෙන් ඉන්නේ. වෙහසක් තුල ඉන්නේ. දුකසේ වාසය කරන්නේ. අන්න ඒ නිසා අපි හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඕන අපේ ජීවිතය තුළ තම තමන් විසින් උත්සාහයෙන් වීරියෙන් යුක්තව කරුණාව නැමැති ගුණය ඇති කරගන්න. මේ කරුණාව කියන දෙය නිකම්ම ඇති වෙන්නේ නැහැ. කරුණාව ඇති වෙන්න ඒ කෙනා තුළ තිබෙන්න ඕන මෛත්‍රී සිත. මෛත්‍රිය තියෙන කෙනා තුළ තමයි කරුණාව උපදින්නේ. ඒ මොකද? අනේකා කෙරෙහි හිතවත් බවක් නැත්තම් අනේකාගේ දුකට අකමැති වෙනවද? නැහැ. අනේකාගේ දුකට විපතට කැමති ඇයි? ඒ දිහා බලලා සතුටු වෙන්නේ ඇයි? අනේකා කෙරෙහි හිතවත් බව නැහැ. අන්න දැක්කද? මෙත්සිත නැහැ. මිත්‍රුසිත නැහැ. මිත්‍රශීලී නැහැ අනිත් කෙනා කෙරෙහි. අනිත් කෙනා කෙරෙහි හිතවත් බව තිබුණා නම්, මෛත්‍රී සිත තිබුණා නම්, මෙත්සිත තිබුණා නම්, මිත්‍රශීලී බව මිත්‍රසිතක් තිබුණා නම් අනිත් කෙනා කෙරෙහි අනිත් කෙනාගේ විපත පතනවද? නැහැ. එහෙම පතන්න පුළුවන්ද? එහෙම විපත පතන්න බෑ. අනිත් කෙනා ගැන හිතවත් බවක් තේරෙනවා නම්, මිත්‍රශීලී බවක් තේරෙනවා නම්,
එකම දරුවෙක් ඉන්න අම්මා ඒ දරුවා කෙරෙහි යම් හිතවත් බවක් තිබෙනවාද? ඒ බඳු හිතවත් බවක් අනෙක් කෙනා කෙරෙහි තිබුණා නම් ඒ කෙනාගේ විපත දැකලා සතුටු වෙනවද? ඒ කෙනාගේ විපත දැකලා හිනා වෙනවද? එහෙම කරන්න බෑ. ඒකට ඉඩක් නෑ. අර මෙත්සිත තියෙන තැන, මෛත්‍රී සිත තියෙන තැන කරුණාව උපදිනවා. ඒ කරුණාව උපදින්න මෙන්න මේ මූලය තමයි. කරුණාව උපදින්න මූලය තමයි මොකද්ද? මෙත්සිත. මෙත්සිත තියෙන තැන අන්න එතන තමයි කරුණාව උපදින්නේ. මෙත්සිත නැති තැන කරුණාව උපදින්න හේතුවක් නැහැ. ඒ හේතුවක් නැහැ එතන. ඒ හේතුව එන්නේ අර හිතවත් බව නිසා, මිත්‍රශීලී බව නිසා, ලෙන්ගතුකම නිසා. අනෙක් කෙනා කෙරෙහි හිතර්ෂී නම්, ලෙන්ගතු නම්, මිත්‍රශීලී නම්, හිතවත් නම් අන්න අනෙක් කෙනාගේ දුකට අකමැති වෙනවා. අන්න කරුණාව උපදිනවා. කරුණාව උපදින්නේ එහෙම. එතකොට බලන්න මෛත්‍රී සිත මුල් වුණා කරුණාව උපදින්න. ඒ මෛත්‍රී සිත පාදක කරගෙන ඒ තුල පිහිටලා ඒක පදනම් කරගෙන තමයි අන්න කරුණාව උපදවා ගන්නෙ. දැන් තේරුණාද කරුණාව ඇති කරගන්නේ කොහොමද කියලා? ඔබට දරුවා කෙරෙහි හිතවත් බවක් නොතිබුණොත්, මිතුරු සිතක් නොතිබුණොත් දරුවාගේ දුකට අකමැති වෙනවද? දරුවාගේ දුකට අකමැති වෙන්නේ නැහැ. දරුවා කෙරෙහි තියෙන සතුරු සිතක් නම්, අහිතවත් බවක් නම්, අමනාප බවක් නම් අන්න දරුවට මොන වුණත් කමන්නේ. දරුවා අසත්පුරුෂයන්ගේ ඇසුරට වැටිලා නොමග ගිහින් ජීවිතේ විනාශ කරගන්න දිහා බලලා Tamanට දුකක් දැනෙන්නේ නැහැ. ඇයි ඒ? දරුවා කෙරේ හිතවත් බවක් නැති නිසා. හැබැයි දරුවා කෙරේ හිතවත් බවක් තිබුණා නම්, මිතුරු සිතක් තිබුණා නම් මොකද වෙන්නේ? දරුවාගේ විපත දුක දැකලා, විනාශය දැකලා තමන්ගේ හිත උණු වෙනවා. අන්න ඒකට අකමැති බවක් ඇති වෙනවා. ඒකට කැමති වෙන්නේ නැහැ. ඒක වළක්වන්න, ඒ විනාශය දුක වළක්වන්න තමන්ට කරන්න පුළුවන් යමක් තියනවාද? ආන්න ඒක කරනවා. ඒ කරන්නේ ඇයි? දරුවා කෙරේ හිතවත් බව තියෙන නිසා, මිත්‍රශීලී නිසා, මිතුරු සිතක් තියෙන නිසා, සතුරු සිතක් නැති නිසා, අමනාප සිතක් නැති නිසා, අහිතවත් බවක් නැති නිසායි. අන්න මෛත්‍රී සිත මුල් කරගෙන කරුණාව උපදිනවා. ඒ වගේම තමයි දරුවාට දෙමව්පියන් කෙරෙහි හිතවත් බවක් නැත්තම්, මිත්‍රශීලී බවක්, මිතුරු බවක් නැත්තම්, සතුරු සිතක් නම් තියෙන්නේ, අමනාප සිතක් නම් තියෙන්නේ, අහිතවත් බවක් නම් තියෙන්නේ, අන්න දෙමව්පියන්ට මොන වුණත් කමක් නැහැ. ඒ දිහා බලන්නේ නැහැ. දෙමව්පියන් වයසට යනකොට, ලෙඩ වෙනකොට, අසරණ වෙනකොට ඒ දිහා බලන්නේ නැහැ. ඇයි? හිතවත් බවක් නැහැ. හිතවත් බවක් නැති නිසා දෙමව්පියන්ගේ දුකට අකමැති බව නැහැ. කරුණාව නැහැ. කරුණාව නැති නිසා මොකද වෙලා තියෙන්නේ? අන්න දෙමව්පියන්ට මොන වුණත් කමන්නේ. ඒ දිහා බලන්නේ නැහැ. ඒක හටගන්න, ඒ කරුණාව හටගන්න හේතුව නැහැ. කරුණාව හටගන්න හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි මෙත්සිත, මෛත්‍රී සිත, හිතවත් බව, මිත්‍රශීලී බව. ආන්නේ ඒක නෑ. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? කරුණාව උපදින්නේ නැහැ. කරුණාව උපදින්න හේතුව නැහැ. මේක තමයි වෙලා තියෙන්නේ අද සමාජය තුළ. දැන් බලන්න, අපි දැකලා තියෙනවා සමහර සහෝදර සහෝදරයින් අතරේ හිතවත් බව නැති වුණාට පස්සේ මොකද වෙන්නේ බලන්න.
මේ සහෝදර සහෝදරීන් එකිනෙකාගේ විපත බලාපොරොත්තුෙන් හදිහුණියම් කරනවා. නඩුහබ කියා ගන්නවා. රණ්ඩු සරවල් වෙනවා. මේ වගේ නොයෙක් දේවල් කරන්නේ ඇයි? හිතවත් බව නැහැ. හිතවත් බව නැති නිසා අනෙත් කෙනාගේ දුකට අකමැති බව නැහැ. කරුණාව නැහැ. අනෙත් කෙනාගේ දුක විපත ඒක තමයි පතන්නේ. ඒකට තමයි කැමති. බලන්න එතකොට තමන් තුළ කරුණාව නැතිකම නිසා දුර්ගුණයක් ඉස්මතු වීම නිසා සහෝදරකම් ඥාති හිතවත්කම් මේ ඔක්කොම නැති වෙලා යනවා. සාමය සමගිය නැති වෙලා යනවා. අසමගියෙන් බෙදලා වෙන් වෙලා යනවා. මක් නිසාද? මෛත්‍රිය නැහැ. කරුණාව නැහැ. මෛත්‍රිය කරුණාව නැති සමාජයකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන අපේ ජීවිතේට ඊ타මත්ම වටිනා වැදගත් දෙයක් තමයි මේ මෛත්‍රිය කරුණාව. අපි මෛත්‍රිය ගැන බොහෝ කරුණු සාකච්ඡා කළා කලින් දේශනාවලදී. අපි අද ඒ මෛත්‍රී සිත මුල් කරගෙන ඒ මෛත්‍රී සිතට කරුණාව එකතු කරගන්නේ කොහොමද කියලා තේරුම් ගමු. මේ මෛත්‍රිය කරුණාව දියුණු කරගන්නවා කියලා කියන්නේ නිකම් ප්‍රාර්ථනාවකින් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මෛත්‍රී කරුණාව ප්‍රාර්ථනාවකින් දියුණු වෙන්නේ නැහැ. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා මෙහෙම වචන වාක්‍ය කිහිපයක් පාඩම් කරගෙන මේ ටික හිතා සිටිය පමණින්ම කරුණාව දියුණු වෙන්නේ නැහැ. කරුණාව දියුණු කරගන්නත් බෑ. කරුණාව දියුණු කරගන්නවා කියන කාරණය ඊට වඩා ප්‍රායෝගික දෙයක් වෙන්න ඕන. වචන මාත්‍රයකින් කරුණාව දියුණු වෙන්නේ නැහැ. ප්‍රායෝගික වැඩපිළිවෙලක් තුලින් පමණයි කරුණාව දියුණු කරගන්න පුළුවන්. ඒ නිසා අපි කලින් දේශනාවලදී ඔබට පැහැදිලි කරලා දුන්නා ද්වේෂසිත හඳුනාගන්නේ කොහොමද කියලා. ද්වේෂය සිතේ හටගත්තාම ඒ ද්වේෂය සිහියෙන් ද්වේෂසිත දකින්න ඕන. නුවණින් ඒ ද්වේෂසිතේ ස්වභාවය මොන වගේද කියලා විග්‍රහ කරගන්න ඕන. නුවණින් ඒ ද්වේෂසිත විග්‍රහ කර ගැනීම තුළ ද්වේෂය තරහ තව තවත් වර්ධනය වෙලා යන්නේ නැතිව ඒ ද්වේෂය දුරු වෙනවා. ඒක තමන්ගේ අත්දැකීමක්. ඔය විදිහට තමන්ගේ අත්දැකීමක් තුලින් ද්වේෂය දුරු වෙලා යන්නේ කොහොමද කියලා අපිට අවබෝධයක් තිබෙන්න ඕන. ආන්නේ අවබෝධය ඇති කරගත්තට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා ඒ අත්දැකීම ඒ අවබෝධය පදනම් කරගෙන කරුණාව තේරුම් ගන්නේ කොහොමද, කරුණාව දියුණු කරගන්නේ කොහොමද කියන අත්දැකීම කරා යන්න. දැන් අපි බලමු මේ විදිහට අපේ සිතේ ද්වේෂයක් තරහක් ඇති වුණා. ඒ ද්වේෂය තරහ අමනාපය ඇති වුණ මොහොතේදීම තමන්ගේ සිතේ තිබුණ සතුට, සැනසීම, ප්‍රීතිය මේ සියල්ලම නැති වෙලා ගියා. ඊළඟට
අපේ සිතේ දැන් තියෙනවා වෙහෙසක්, පීඩාවක්, දාහයක්, බරක්, නොසන්සුන් බවක් තියෙනවා. දැන් මේක අපි අත්දකිනවා. තරහ ඇති උනේ මොහොතේම මෙවැනි ස්වභාවයක් අපි අත්දකිනවා. දැන් මෙන්න මේ ස්වභාවය තුළ තියෙන්නේ වෙහෙසක්, පීඩාවක්, දාහයක්, බරක්, නොසන්සුන් බවක් මේ තුළ තිබෙන්නේ සම්පූර්ණම මොකද්ද තියෙන්නේ? දුකක්ද සැපක්ද? දුකක් තියෙන්නේ. ආන්න ඒ දුක අර වෙහෙස, පීඩාව, දාහය, බර, නොසන්සුන් බව, උලක් යනවා වගේ ඇදුන් දෙන ස්වභාවය, මෙන්න මෙවැනි දුකක් දැන් අපේ හිත තුළ තියෙනවා. අර ද්වේෂය හටගත්තු නිසා. ද්වේෂය හට ගැනීම නිසා අපේ සිත තුළ මෙවැනි දුක්ඛිත ස්වභාවයක් තිබෙනවා. දැන් අපේ ඒක අත්දැකීමක්. ඒ අත්දැකීම දැන් Tamanට තියෙනවා. ඒක නුවණින් තේරුම් ගන්නවා. ඒ සිතේ තියෙන චිත්ත ස්වභාවය නුවණින් තේරුම් ගන්නවා. නුවණින් තේරුම් අරගෙන ඊළඟට අපි මොකද කරන්න ඕන? අන්න දැන් අපි බලන්න ඕන තව කෙනෙකුට ද්වේෂය ඇති වුණාට පස්සේ, තරහක් හිතේ ඇති වුණාට පස්සේ මෙන්න මෙවැනි දුකක්, වෙහෙසක්, පීඩාවක් තමයි අනිත් කෙනාටත් තිබෙන්නේ. අන්නේ විදිහට තමන්ගේ අත්දැකීම අනුසාරයෙන් අනිත් කෙනාගේ දුක තේරුම් ගන්නවා. තමන්ගේ අත්දැකීම අනුසාරයෙන් තමයි ඒක තේරුම් ගන්නෙ. එහෙම නැතුව නිකාම්ම හිතන එකක් නෙමෙයි තියෙන්නේ. තමන්ගේ අත්දැකීම පදනම් කරගෙන ඒ අනුසාරයෙන් අනිත් කෙනා ඉන්න ස්වභාවය, අනිත් කෙනාගේ සිතේ ඇති දුක්ඛිත ස්වභාවය තේරුම් ගන්නවා. ඔය විදිහට තේරුම් අරගෙන ආනේ දුක්ඛිත ස්වභාවයට පත් වෙනවට අනිත් කෙනා ආන්නේ ඒකට තමයි අකමැති. අනිත් කෙනා මේවැනි දුක්ඛිත ස්වභාවයකට පත් නොවේවා කියන කරුණාව අන්න Taman තුළ තියෙනවා. අන්නේ කරුණාව තමයි ඇති කරගන්න ඕන. අපි මෙහෙම හිතමු. දැන් අපිට බඩගිනි හැදෙනවා. බඩගිනි හැදුනට පස්සේ ඒ බඩගින්න තුලින් ඇතිවෙන පීඩාව මොන වගේද කියලා අපිට අත්දැකීමක් තියෙනවා. ආන්ගේ අත්දැකීම පදනම් කරගෙන ඒ අනුසාරයෙන් අපිට පුළුවන් අනේ අනිත් අයටත් මෙවැනි බඩගින්නකින් පීඩා විඳින්න නොලැබේවා. අන්න කරුණාව. අපි දන්නවා අපිට අසනීපයක් හැදුනාම, රෝගයක් නිසා, ඒ රෝගී බවට පත්වීම නිසා මොන වගේ වෙහෙසක්, පීඩාවක්, දුකක් Taman තුළ ඇති වෙනවාද කියලා Tamanට හොඳට අත්දකින්න පුළුවන්. ආන්නේ ඒ තමන්ගේ අත්දැකීම පදනම් කරගෙන අනිත් කෙනාව තේරුම් ගන්නවා. අනේ මෙවැනි වෙහෙසක්, පීඩාවක්, දුකක් අනික් අයට ලැබෙන්නේ නැත්තම් කොච්චර හොඳයිද? තමන්ට අසනීපයක් හැදිලා වැසිකිලි කැසිකිලි යන්න බැරි වුණාම, තමන්ගේ ඇඳුමක් මාරු කරගන්න බැරි වුණාම, තමන්ගේ කොණ්ඩේ පීර ගන්න බැරි වුණාම, දත් ටික මැද ගන්න බැරි වුණාම, මූණ සෝද ගන්න බැරි වුණාම බලන්න කොයිතරම් අසරණ වෙනවද කියලා. කොයිතරම් අසරණ වෙනවද බලන්න. ටිකක් හිතලා බලන්න. තමන්ගේ අත්දැකීම් මේවා හොඳට සිහි කරන්න ඕන. මේවා හොඳට සිහි කිරීම තුළ නුවණ දියුණු වෙනවා. ඒවා සිහි කරන්න ඕන මෙන්න මේ ගුණයක් වැඩෙන විදිහටයි. එහෙම නැත්නම් මේවා සිහි කරන්න පුළුවන්
අනෙත් අය මට උදව් කරන්නේ නැහැ, මට උපකාර කරන්නේ නැහැ, මං ගැන බලන්නේ නැහැ, මං ගැන හොයන්නේ නැහැ. මෙහෙම හිතලා ද්වේෂයක්, අමනාපයක් ඇති කරගන්නත් පුළුවන්. ඒකට නෙමෙයි මේවා හිතන්නේ. මෙන්න මේ විදියට අපිව අසරණ වෙනවා. අපි මේ අසරණ වුණාට පස්සේ ඒ අසරණ වීම මුල් කරගෙන අපේ හිතේ ඇතිවෙන ස්වභාවය මොකද්ද? ආන්නේ ඉබ්බන්දු ස්වභාවයක් අනෙත් කෙනා තුලත් තිබෙනවා කියන කාරණේ තේරුම් ගන්නයි අපි මේවා සිහි කරන්නේ. ඒ වගේ වුණාට පස්සේ අපි ලෙඩ වෙලා අපිට නැගිට ගන්න බැරිව අපි ඇඳේ වැතිරිලා ඉන්නවා. අපේ මූණ වටේ මැස්සෝ කරකිනවා. මధుරයේ කෙලව ගන්න බෑ. අපිට කොයි වගේ අසරණකමක් දැනෙනවද? තව කෙනෙක් නෑ ඒක කරන්න. මූණ වටේ කරකින මැස්සෙක් කෙලව ගන්න කෙනෙක් නෑ. හිත මොන වගේ තත්වයකටපත් වෙයිද? නිකන් හිතලා බලන්න. අපිට පුළුවන් වෙන්න ඕන අන්න ඒ වගේ අවස්ථාවලදී අපේ හිත වෙනස් වෙන්නේ නැතිව හිත රැක ගන්න අපිට පුළුවන්කම තියෙන්න ඕන. අන්න එහෙම පුළුවන් වෙන්නේ අපි සිත දියුණු කරලා තිබුණොත් විතරයි මේ විදිහට කුසල් දහම් තුල. කුසල් දහම් තුල සිත දියුණු කරලා නොතිබුණොත් අපිට වහා ද්වේෂයට ගන්නවා. ඊට පස්සේ ඒ ද්වේෂයට අනුව කල්පනා කරන්න පටන් ගන්නවා. මෛත්‍රිය නැති වෙලා යනවා. කරුණාව නැති වෙලා යනවා. ඊට පස්සේ හිංසාකාරී සිතුවිලි තමයි හටගන්නේ හිතේ. ඒ වගේම හිතලා බලන්න අපි අසනීප වෙලා තමන්ගේම ඇඳුම් වල තමන්ගේ මල මූත්‍ර පහ වෙලා පිරිසිදු කරගන්න විදිහක් නැතුව වැතිරිලා සිටිද්දි අපි කොයිතරම් අසරණ වෙයිද කියලා. එහෙම ඉන්න උනොත් තව කෙනෙකුට ඒව කරන්න සිද්ධ වුණොත් අපේ හිත මොන වගේ ස්වභාවයකටපත් වෙයිද? නිකන් හිතලා බලන්න, නිකන් එන්න ගමන්. මේව කල්පනා කරන්න. එහෙම වුණාට පස්සේ අපි කොයිතරම් අසරණ වෙනවද? හිසේ කැක්කමක් හැදුනාම, කොන්දේ කැක්කමක් හැදුනාම, තෙල් ටිකක් ගා ගන්න කෙනෙක් නැති වුණාම කොයිතරම් අසරණ වෙනවද කියලා බලන්න. මේ වගේ අසරණ වෙන අවස්ථා හොඳට සිහි කරලා බලන්න. තමන් ගමනක් බිමනක් යන වෙලාවට, දුර ගමනක් යන වෙලාවට වැසිකිළියකට යන්න බැරි වුණාම මොනතරම් වෙහෙසකින් පීඩාවකින්ද ඉන්නේ කියලා බලන්න. මේවා සිහි කරන්න. අනේ අනිත් අයත් මේ වගේ පීඩා විඳිනව නේද? අනිත් අයටත් මෙහෙම පීඩා විඳින්න සිද්ධ වෙනවා. එහෙනම් ආන්නේ ඒ දුකට තමයි අකමැති අනිත් අය කෙරෙහි. එතකොට වෛරයෙන් බලන්න, තරහින් බලන්න අපිට පුළුවන්ද? අනිත් අයගේ දුකට කැමති වෙනවද? එයි තමන් දන්නවා මේ විදිහේ පීඩා විඳින්නේ, ඒ පීඩාව තුළ තියෙන අපහසුව මොනතරම්ද කියලා තමන් හොඳට දන්නවා. ඒ දන්න නිසා මොකද කරන්නේ? අනිත් කෙනා ඒ බඳු දුකකටපත් වෙනවාට කැමති නැහැ. තමන්ට ගොඩක් හිතවත් කෙනෙක් තමන්ට වංචාවක් කළාම ආපහු නැවත නැවත ඒකම මතක් වෙනවා. හිත කැරකි ගිහින් ඒකෙම නවතිනවා. ඒකෙම පිහිටනවා. මතක් වෙනවා. එයා මං කොච්චර විශ්වාස කරාද? ඇයි මට මෙහෙම කරේ? මම යාට අහු වුණා, මට මෙහෙම වුණානේ කියලා. තමන් ගැන තමන්ට කොයිතරම් දුකක්, අසරණකමක් දැනෙනවද කියලා. අන්න ඒ වගේ ඒ වෙහෙස පීඩාව අනෙත් කෙනාටත් ඒ විදිහටම දැනෙනවා. එහෙමනම් මොකද්ද කරන්න ඕන? අනෙක් කෙනාටත් මේ බඳු වෙහෙසක් පීඩාවක් ඇති නොවේවා කියන කැමැත්ත ඇති කර ගන්න ඕන. ආන්ගේ කරුණාව තමන්ගේ සිත තුළ ඇති කර ගන්න ඕන. එහෙමනම් එතකොට ඒ බඳු කරුණාවක් යම් කෙනෙක් තුළ තිබෙනවා නම් ඒ කෙනා තව කෙනෙකුට වංචාවක් කරයි දේ විදිහට.
තව කෙනෙක් වෙහෙසට පීඩාවට පත් වෙන ක්‍රියාවක් කරයිද? නෑ නේද? එහෙම කරන්න බෑ. කරුණාව හිතේ තියෙනවා නම් එහෙම කරන්න බෑ. කරුණාව නැති කෙනෙක් තමයි එහෙම දෙයක් කරන්නේ. එතකොට අපි මෙන්න මේ විදිහට Tamanට අසාධාරණයක් කළොත්, වංචාවක් කළොත්, ඒ තුලින් Tamanට ඇති වෙන වෙහෙස පීඩාව හොඳට සිහි කරන්න. ඒ වගේම Tamanට කවුරු හරි නිନ୍ଦා අපහාස කරනවා. ඒ නිନ୍ଦා අපහාස කළාට පස්සේ ඒකම නැවත නැවත මතක් වෙනවා. මොන වැඩේ කරන්න ගියත් ඒකමයි මතක් වෙන්නේ. හිතේ කිසිම සතුටක් නැහැ, ප්‍රීතියක් නැහැ, සැනසීමක් නැහැ, නිදහසක් නැහැ. එතකොට ඒ බඳු තත්වයකටපත් වෙන්න එපා කියලා ආන්නේ තමන්ගේ අත්දැකීම් අනුසාරයෙන් අනෙක් කෙනා ගැන හිතනවා. එහෙම හිතන්න ඕන. ඒ වගේම තමන්ට මොකක් හරි අලාභයක් සිද්ධ වෙනවා. ඉඩකඩම් දීපල විනාශ වෙලා යනවා. එක්ක ගම් වතුරෙන් එක්ක නායේ ගිහිල්ලා මොනවා හරි ස්වාභාවික ප්‍රතකින් එහෙම නැත්නම් සොර සතුරු අරගෙන මොනවා හරි දෙයකින් තමන් සතු දේවල් විනාශ වෙලා යනවා. තමන්ට අලාභයක් වෙනවා. මේවා වුණාට පස්සේ ආයෙමත් ඒකම මතක් වෙවි හිතට ඒකෙන් ලොකු පීඩාවක් දැනෙනවා. ආන්ගේ වෙහෙස පීඩාව තමන් හොඳට සිහි කරලා බලන්න ඕන. ඒ වගේ අවස්ථා අපේ ජීවිතේ තියෙනවා. ආන් ඒවා සිහි කර අනිත් ඒ අනුසාරයෙන් අපි මේ සමාජය දිහා බලද්දී අනිත් කෙනාටත් මේවැනි ස්වභාවයක් තියෙන්නේ. අනේ එහෙම වෙන්න එපා කියන සිතවිල්ල ඒ කැමැත්ත Tamanට එනවා. ඇයි ඒ කැමැත්ත එන්නේ? මේ සියලු ලෝක සත්වයා කෙරෙහි තියෙනවා Tamanට හිතවත් බවක්. අන්න මෙත්සිත මුල් කරගෙන තමයි මේ කැමැත්ත එන්නේ. එතකොට බලන්න මේ එකිනෙකට උපකාර වෙලා මේ ධර්මයන් කොච්චර ලස්සනට ගැලපිලා යනවද කියලා. මේ කරුණාව දියුණු කරගන්න අර මෙත්සිත බලන්න උපකාර වෙන හැටි. ඒ මෙත්සිත තුළ පිහිටියට පස්සේ අර කරුණාව කියන දේ දියුණු කරගන්න හරිම පහසුයි. මෙත්සිත දන්නේ නැති කෙනෙකුට, මෙත්සිත හඳුනන්නේ නැති කෙනෙකුට, මෙත්සිත දියුණු කරගෙන නැති කෙනෙකුට කරුණාව දියුණු කරන්න බෑ. කරුණාව පිහිටන්න හේතුවක් නැහැ. ඒ නිසා අපි බලන්න ඕන මේ විදිහට ඒ තව කෙනෙක් වෙහෙසට පීඩාවට පත් වෙනවට අකමැති ඇයි? අර හිතවත් නිසා. ආන්නේ හිතවත් බව තියෙනවා නම් අපි තුල අර කරුණාව ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒ වගේම හිතලා බලන්න තමන් අකමැති, අප්‍රිය, අමනාප පුද්ගලයන් සමග එකතු වෙලා අපිට ජීවත් වෙන්න වුණොත් මොනතරම් වෙහෙසකින් පීඩාවකින්ද ඉන්නේ කියලා හැම වෙලාවෙම ඒ ගැනම කල්පනා කර ඉන්නේ. ඒක මානසිකව කොයිතරම් අපේ හිතට වදයක්ද? ඒ වගේම අපි කැමති, ප්‍රියමනාප, Tamanට උදව් උපකාර කරන ඒ වගේ අයගෙන් වෙන් වුණාට පස්සේ ඒ වගේ අය අපි අතරින් නැති වුණාට පස්සේ අපිට දැනෙන ස්වභාවය මොන වගේද කියලා. ආන් ඒ ස්වභාවය, ඒ අසරණකම, ඒ දුක, ආන් ඒ ස්වභාවය හොඳින් තේරුම් ගන්න ඕන. ඒ වගේම බලන්න සමහර පවුල්වල ස්වාමියා බිරිඳ සැක කරනවා, අවිශ්වාස කරනවා. ඒ වගේම බිරිඳ ස්වාමියාව විශ්වාස කරනවා. ඒ අවිශ්වාසය, සැකය ඇති වුණාට පස්සේ බලන්නේ එතන ඒ මානසික පීඩාව මොනතරම්ද කියලා. මේ හිතලා බලන්න. ඒ වගේම දරුවෝ නොමග ගියාට පස්සේ දෙමව්පියන් තුළ ඇතිවෙන වෙහෙස පීඩාව මොන වගේද කියලා. ඒ අසරණකම. ඊට පස්සේ දෙමව්පියෝ, සමහර දෙමව්පියන් දුෂ්චරිතයේ ඇලිලා වාසය කරනවා. ඒ දුෂ්චරිතයට ඇබ්බැහි වෙලා
එක්ක සොරාවට, එක්ක සෝදුවට, නොයෙක් ආකාරයේ දුස්චරිතයන් වලට ඇබ්බැහි වෙලා දෙමව්පියෝ නොමග ගිහිල්ලා ඒ දරුවෝ මොනතරම් අසරණ වෙනවද? ආන්ගේ අසරණ ස්වභාවය හොඳට තේරුම් ගන්න. හොඳට හිතන්න මේවා. මේවා හොඳට හිතන්න මේවා තේරුම් ගන්න නෝනින් කල්පනා කරන්න තමයි අන්න මේ සමාජය අපිට දකින්න පුළුවන්. මෙන්න මේ නුවණ සකස් වෙනවා අපි තුළ. ඒ සමාජය දකින්න පුළුවන් අපිට. අනේ මෙහෙම පීඩා විඳින, මෙහෙම අසරණ වුණ, දුක් විඳින සමාජයක් නේද තියෙන්නේ. මෙහෙම නැති සමාජයක්, මෙහෙම නැති පිරිසක්, මෙහෙම නොවෙනව නම් මේ සමාජයේ කිසිම කෙනෙකුට අන්නේ කැමැත්ත උපදින්නේ මෙන්න මේ විදිහට ලෝකයේ දිහා බලනකොටයි. අපි බලන්න ඕන හැම වෙලාවෙම මේ විදිහට මේ ලෝකෙ දිහා. මෙවැනි වෙහෙසක්, පීඩාවක් මේ හැම කෙනෙක් තුළම තියෙන්න පුළුවන්. මොනවා හරි වෙහෙසකින්, පීඩාවකින් කෙනෙක් අපි දකිනවා පාරේ පයින් යවිදගෙන යනවා. ඒ කෙනා පයින් යන්නේ වාහනයක යන්න තියෙන අකමැත්ත නිසා නෙමෙයි. නමුත් එයාට ආර්ථික ශක්තියක් නැහැ. එයා වාහනයකින් යන අය දිහා දැක්කාම එයාගේ හිතේ ඇති වෙන අසරණකමක්. අනේ මට නෑනේ. මට තිබුණා නම් මෙහෙම. ඒ දුක, අසරණකම සමහර දරුවෝ දෙමව්පියන් එක්කලා නගරේ ඇවිදගෙන යනකොට දරුවෝ අසවල් දෙය අරන් දෙන්න කියලා හඬා වැළපෙනවා. නමුත් දෙමව්පියන් ළඟ මුදල් නැහැ අරන් දෙන්න. ඒ දෙමව්පියන්ගේ සිත් මොනතරම් අසරණ වෙනවද? මේවා හිතලා බලන්න. අපි දන්නවා, අපි ගමන් කරනවා පොදු ප්‍රවාහන සේවයේ, බස් වල ගමන් කරනවා. මේ බස් එකේ යද්දි අපි ඒ බස් එකේ සේවය කරන රියදුරු මහත්මයා, එහෙම නැත්නම් කොන්දස්තර මහත්මයා, මේ අය දවස පුරාම මේ පාරේ ඉන්නේ. අපි ගමනක් ගිහිල්ලා අපි ආපහු ගෙදර එන්නේ කොයි වෙලාවෙද කියලා මේ පාරේ ඉන්න අපිට එච්චර අමාරුයි, අපහසුයි. නමුත් දවසේම පාරේ ඉන්න අය මොනතරම් වෙහෙසකින්ද, පීඩාවකින්ද දාඩිය දාගෙන අර රැකියාව කරන්නේ. අර වාහන මැද්දේ, පාරේ රස්නේ, මේ පීඩාව, වෙහෙස ඒව විතරක්ද? තව ගෙදර ප්‍රශ්න, ආර්ථික අපහසුකම් මේ ඔක්කොම හිත ඇතුලේ තියාගෙන අර වෙහෙස, පීඩාව දරාගෙන මේ පාරේ මේ ගමන් කරනකොට ඒ මිනිස්සුන්ට තව මේ බස් එකේ යන අය දොස් කියනකොට, බනිනකොට ඒ මිනිස්සුන්ගේ හිත මොනතරම් අසරණ වෙනවද? මේවා හිතලා බලන්න. මේවා හිතනකොට තමයි අපිට සමාජය දිහා වෛරයෙන් බලන්න බෑ. මේවා හිතනකොට අපිට සමාජය දිහා බලන්න පුළුවන් වෙන්නේ කොහොමද? අන්න කරුණාවෙන් බලන්න පුළුවන් අපිට සමාජය දිහා. බලන්න, සමහර ගුරුවරු පාසලට යන්නේ හිතේ තමන්ගේ ගෙදර නොයෙක් ප්‍රශ්න තියාගෙන, ඒ ප්‍රශ්න හිත ඇතුලේ තියාගෙන, සමහර වෙලාවට අසනීප තියාගෙන ඉස්කෝලේට යන්නේ දරුවන්ට උගන්වන්න. දරුවෝ අකීකරු වෙනකොට, දරුවෝ කෑකෝ ගහනකොට, අමාරුවෙන් කියලා දෙන පාඩමට ඇහුම්කන් දෙන්නේ නැති වුණාම ඒ ගුරුවරුන්ගේ සිත් මොනතරම් අසරණ වෙනවද? මොන වගේ හැඟීමක් ඒ සිත්වල තියෙනවද කියලා බලන්න නිකන් හිතලා. ඒ වගේම ඒ දරුවෝ මොන වගේ පරිසරයකද, මොන වගේ ප්‍රශ්න ගොඩක ඉඳලාද, ඒ දරුවෝ මොන වගේ ප්‍රශ්න අතරේ ඉඳලාද මේ පාසලට එන්නේ කියලා ඒ අතරේ ගුරුවරුත් ඇතැම් වෙලාවට දරුවන්ට තරවටු කරනවා, දොස් කියනවා, සිත් රිදෙන වචන කියනවා. එහෙම කියනකොට ඒ දරුවන්ගේ සිත් මොනතරම් අසරණ වෙනවද කියලා හිතලා බලන්න. සමහර අම්මලා අසනීප තියාගෙන ගෙදර වැඩපළ කරන්නේ උයන පිහින කටයුතු, අතපතු ගාන කටයුතු, රෙදි හොදනවා, දරුවන්ගේ කටයුතු, දෙමව්පියන්ගේ කටයුතු, මේ දේවල් කරන්නේ අසනීප තියාගෙන අපහසුයෙන්.
එහෙම තියෙද්දි සමහර වෙලාවට තව දරුවෝ රණ්ඩු වෙනවා. තව සමහර වෙලාවට ස්වාමියා ඇවිල්ලා දොස් කියනවා. අඩුපාඩු පෙන්නනවා. වැරදි කියනවා. වැරදි පෙන්නලා දෙනවා. සමහර වෙලාවට මෙහෙම වුණාම මොනතරම් ඒ හිත අසරණ වෙනවද කියලා බලන්න. ඒ වගේම සමහර පවුල්වල අම්මා තාත්තා දෙන්නම වැඩට යනවා. උදේට ගෙදරින් යන්නේ දහසක් ප්‍රශ්න ඔළුවේ තියාගෙන. දෙමව්පියන්ට අසනීප වෙලා බෙහෙත් ටික අරන් දෙන්න ඕන. දරුවෝ පාසල් යවන්න ඕන. ටියුෂන් පන්ති යවන්න ඕන. තව රැස්වීම් වලට යන්න ඕන. ඒ වගේම බැංකුවලින් ණය අරගෙන ඒව ගෙවන්න කල්පනා කරන්න ඕන. නොයේක් ප්‍රශ්න අසනීපේ අතරේ Tamanට මේ වගේ නොයේක් දේවල් ප්‍රශ්න කරදර මැද්දේ කාර්යාලයට යනවා. ඉහළ නිලධාරීන්ගෙන් එතන ගිහිල්ලා දොස් ගහන්න ඕන. බැනුම් අහන්න ඕන. ඒ වගේම අනිත් අයගේ අනුම් පදහන්න ඕන. ඒ වගේම තමන්ගේ සේවය ලබා ගන්න එන පිරිස තමන්ගේ දුක කියාගෙන එනවා. ඒ අයගේ දුක අහන්නත් ඕන. මෙහෙම වෙනකොට බලන්න ඒ අයගේ හිත මොනතරම් අසරණ වෙනවද කියලා. ඒ හිතවල තියෙන පීඩාව වචන වලින් කියන්න පුළුවන්ද? මොනතරම් පීඩාවක් ඇද්ද? ආන් ඒ දිහා බලන්න ඕන අපි. හොඳට විමසලා බලන්න ඕන. නෝනින් කල්පනා කරලා මේවා තේරුම් ගන්න ඕන. මෙන්න මේ විදිහට නෝනින් කල්පනා කරලා මේ සමාජය දිහා බලන්න ඕන. එහෙම අපි මේ සමාජය දිහා බැලුවොත් අපිට මේ සමාජය දිහා වෛරයෙන් බලන්න බෑ. ක්‍රෝධයෙන් බලන්න බෑ මේ සමාජය දිහා. මේ සමාජය දිහා බලන්න පුළුවන්ද එහෙම? මේ සමාජයේ හැම කෙනෙක්ම මොනවා හරි ප්‍රශ්නකින් පීඩා විඳ ඉන්නේ. හැම කෙනෙක්ම මිනිස්සු විතරක් නෙමෙයි හැම සතෙක්ම මොනවා හරි දෙයකින් පීඩා විඳමින් සිටින්නේ. දුක් විඳමින් සිටින්නේ. අසරණ වෙලා සිටින්නේ. මෙන්න මේ ස්වභාවයට අකමැති අන්න ඒකයි කරුණාව. ආන්ගේ කරුණාව තමන්ගේ සිත තුළ ඇති කර ගන්න ඕන. ඒ කරුණාව උපදින්න නම් මෙන්න මේ විදිහේ සමාජයක් දකින්න ඕන. මේ විදිහේ සමාජයක්, මේ විදිහේ ලෝකයක් දකින්න නුවණ සකස් කර ගන්න ඕන. නුවණින් කල්පනා කරන්න ඕන. මෙන්න මේ දේවල් අපිට දකින්න අහන්න ලැබෙන දේවල් නිකම්ම නොසලකා හරින්න එපා. ඒ දේවල් දිහා හොඳට ඇස්සරලා බලන්න. හොඳට සවන් යොමු කරලා අහන්න. ඒ දේවල් හොඳින් කල්පනා කරන්න. ගුණයක් තුල පිහිටලා ලෝකේ දිහා බලන්න පුළුවන් හිතක් හදාගන්න. අන්න එතකොට ඔබට ලස්සන ලෝකයක් දකින්න පුළුවන්. ලස්සන සමාජයක් දකින්න පුළුවන්. ඒකට ඔබ තුල දියුණු කරගන්න ඕන මෛත්‍රිය, කරුණාව. ඒ වගේම මෙන්න මේ විදිහේ මෛත්‍රියක්, කරුණාවක් දියුණු කරගන්න කෙනා තුළ ඉවසීම, නිහතමානීකම, මෘදුමලක් බව, කීකරුකම ඇති වෙනවා. එබඳු පිරිසක් තුළ සාමය, සමගිය ඇති වෙනවා. මෙවැනි වැඩපිළිවෙලක් යම් කෙනෙක් පුරුදු කරනවා නම් අන්න ඒ කෙනා තුළ සිහිය දියුණු වෙනවා. නුවණ දියුණු වෙනවා. වීරිය දියුණු වෙනවා. එබඳු කෙනෙක් වයසට යන්න තමන්ගේ සිහි කල්පනාව පිරෙහෙන්නේ නැහැ. ඒ කෙනා තුළ එන්න වෛරය, ක්‍රෝධය, පරිගැනීම, එකට එක කිරීම, දැඩි බව, මාන්නය මේ වගේ අකුසල් එන්න වර්ධනය වෙලා යන්නේ නැහැ. මේ අකුසල් ටික ටික එයාගේ සිත් තුළින් දුර වෙලා යනවා. ඒ දුර වෙන්නේ කුමක් නිසාද? මෙන්න මේ විදිහේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් තමන්ගේ ජීවිතය තුළ පුරුදු කිරීම නිසා. ඒ නිසා මෙන්න මේ විදිහට ලෝකේ දිහා බලන්න පුරුදු වෙන්න. මේ විදිහට ගුණධර්ම එකින් එක ඔබේ ජීවිතය තුළ ඇති කරගනිද්දී මුතු වැට එකින් එක එකතු කරලා වටිනා මුතු පොටක් අමුණනවා වගේ ඔබේ ජීවිතයේ ගුණධර්ම පිරුණු
වටිනා මනුස්ස ජීවිතයක් බවට පත් වෙනවා. ආන්නේ බඳු උතුම් වටිනා මනුස්ස ජීවිතයක් ගුණධර්ම තුලින් දියුණු කරගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමන්ගේ ජීවිතයට ගලපාගෙන ධර්මයෙන් සැබෑම පිළිසරණක් සලසාගෙන ලබාගත් මේ උතුම් මනුස්ස ජීවිතයේ උදාර මනුස්ස ජීවිතයක් බවට පත් කරගන්න උතුම් තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ සැලසෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.